හිරු රූපවාහිනී නාලිකාව තොරතුරු දැනගැනීමේ පනත යටතට වැටෙන පොදු අධිකාරියක් බවට අභියාචනාධිකරණය ඊයේ තීන්දුව කළා. අභියාචනාධිකරණය මේ තීන්දුව කළේ සාමාන්‍ය පුරවැසියෙක් දාපු තොරතුරු ඉල්ලීමකට අදාළව වෙච්ච අභියාචනයකදී මාධ්‍ය මගින් ප්‍රචාරණය වන සමහර ප්‍රචාරය වන ව්‍යාජ තොරතුරු සහ අසත්‍ය තොරතුරු බොහෝ විට ජනතාවගේ හැඳීම් උද්දීපනය කිරීම, ආදායම් උපයා ගැනීම හෝ මහජන මතයට බලපෑමට ලක් කිරීම වැනි අරමුණු සඳහා භාවිතා කරනවා. එම තොරතුරු සමාජ මාධ්‍ය හරි අනිකුත් සෝෂල් ප්ලැට්ෆෝම්ස් වල හරහා වේගයෙන් පැතිර යනවා. ඒ වගේ අවස්ථාවක ඒකේ අවදානමට ලක්වන පුද්ගලයා කියන්නේ පීඩිතයාට තනියම ඒට ප්‍රතිරෝධය දක්වන්න හරි ඒට ප්‍රතිචාර දැක්වීමට හරි හැකියාවක් නොමැති වෙලාවදී අධිකරණයේ මැදිහත් වීමක් සිදු නොකළොත් ඒකට ප්‍රතිකර්මයක් ලබා ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පාලනය කියන්නේ චෙක් ඇන්ඩ් බැලන්ස් කියන එක තහවුරු කිරීම සඳහා එවැනි කියන්නේ මොනවද ඒක තොරතුරු මූලාශ්‍රය සත්‍යාපනය කළ යුතු අතර ඒ කියන්නේ මොකක් හරි ආපු තොරතුරක් ඒක සත්‍යයි කියලා තහවුරු කරගෙන තමයි පළ කරන්න ඕන. එහෙම සත්‍යාපනය කරපු පුද්ගලයා මේක ඇත්තද කියලා ෆැක්ට් චෙක් කරපු පුද්ගලයා හෙළිදරව් කිරීම කරන්න ඕන කියලා අභියාචනාධිකරණය තීන්දුව කරනවා. ඒ වගේම තමයි මේ පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ පෞද්ගලික කම්පැනිස් පුද්ගලික සමාගම් වුණාට ඔවුන් කරන්නේත් මහජන සේවාවක් ඔවුන් කරනවා කියන එක ගැන ඒ කියන්නේ ඔවුන් ලාභ උපයීමට එහා ගියපු දෙයක් කළ යුතුයි කියන එක අභියාචනාධිකරණය සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරනවා මේ නඩුවේදී ප්‍රයිවට් මීඩියා ඕගනයිසර් ඒ කියන්නේ පෞද්ගලික මාධ්‍ය ආයතන පබ්ලික් ෆන්ක්ෂන් එකක් කරනවා. එතකොට ඒකෙදි වගවීමෙන් යුතුව මහජන සුභසිද්ධියට හේතු වෙන විදිහට වැඩ කරන්න ඕන. මේ ඒ ලාභය මත පදනම්ම විතරක් නෙමේ මහජන සුභසිද්ධියට හේතු වෙන විදිහට සහ වගවීමට ලක් වෙන විදිහට තමයි වැඩ කරන්න ඕන කියලා අභියාචනාධිකරණය සඳහන් කරලා තියෙනවා.